ලංකාව සහ ඉන්දියාව තුළ අලුතින් වේගෙන් ව්‍යාප්ත වෙන නමුත් ඇසට නොපෙනෙන රහසිගත ලිංගික උපසංස්කෘතින් පවතින බව ඔබ දන්නවාද? විශේෂයෙන්ම වැඩිහිටියන් සඳහා පමණක් වෙන් වූ සාධ්‍යයන් තුළ රාත්‍රී සමාජ ශාලා තුළ හෝ අවන්හල්වල තුළ පවා තමන්ගේ යටිසිතේ අඳුරුද ලිංගික ෆැන්ටසි ලොවට පෙන්වීමට කැමති කාන්තාවන් තමන් කවුරුන්දැයි හඳුන්වා දීමට විශේෂ රහසිගත සංඥා භාවිතා කරනවා. එයින් වඩාත්ම ප්‍රසිද්ධ ක්‍රමයක් තමයි ක්වීන් ඔෆ් ස්පේඩ් හෙවත් ස්කෝප්ප රැජනගේ සංකල්පය. තමන් එකවර හෝ වරින් වර පිරිමි කීප දෙනෙකුගේ පහස ලැබීමට කැමති නිදහස් බිරිඳක් බව ඇඟවීම සඳහා මෙම කාන්තාවන් ස්කෝප්ප රැජනගේ සලකුණ සහිත පච්ච හෙවත් ටැටූස් ගැසීම හෝ ස්කෝප්ප සහිත ඇන්ක්ලට් වලලු කර මත පැළඳීම බහුලව සිදු කරනවා. මේ සාමාන්‍ය කෙනෙකුට හුදෙක් විලාසිතාවක් ලෙස පෙනුනත් මේ රහස් ලෝකයේ ඇතුලේ සිටින පිරිමීන්ට එය ප්‍රබල සංඥාවක්. තමන් වෙත කිසිදු බියකින් තොරව ළඟා විය හැකි බවට එම කාන්තාවන් විසින් සමාජයෙන් සංගවා ලබා දෙන රහසිගත අවසර පත්‍රය වන්නේ මෙන්න මේ අපූර්ව සලකුණයි. විශේෂිතම දේ නම් මෙවැනි කාන්තාවන් වැඩිපුරම පෙළඹෙන්නේ තමාගේ සැමියාට වඩා ශාරීරික ශක්තිමත් පිරිමින් වෙත වන අතර තෝරා ගැනීමේ සම්පූර්ණ බලය කාන්තාවන් සතු වෙනවා. එහිදී ඔවුන් තීරණය කරන්නේ වෙනත් පිරිමින් සමග හාදුදීම, ස්පර්ශ කිරීම, අතින් හෝ මුඛයෙන් සතුටු කිරීම පමණක් සිදු කිරීම. අනෙක් පිරිමින්ට තම පියවරු සහ බගමනිය ඉරීමට ඉඩ දීම, තම සැමියා තමාගේ සිරුරේ කැමැතිම කොටස මත අනෙක් පිරිමින්ට ශුක්‍රාණු පිට කිරීමට ඉඩ දීම වැනි ක්‍රියාය. මෙහිදී බොහෝ විට ඍජු ලිංගික සංසර්ගයට තමන්ගේ සැමියාට පමණක් සීමා කරනවා. ලිංගික විද්‍යාවෙන් මෙයට අවුටකෝස් ලෙස හඳුන්වනවා. මේ ඇත්තෙන්ම විවාහක අන්‍යෝන්‍ය සමීපතාවය ත්‍රිව්‍ර කර ගැනීමට භාවිතා කරන ඉතාම සූක්ෂම මනෝලිංගික ක්‍රීඩාවකි.